වෙල්කම් ටු ඉන්වෙස්ට් හබ්. මගේ නම ගිම්හාන් නෙට්රුවන්. මේ YouTube channel එක නිර්මාණය කරේ ක්‍රිප්ටෝකරන්සි, ෂෙයා මාකට්, ඒ වගේම ෆොරෙක්ස් ගැන දැනුම බෙදා හදාගන්න, ඒත් එක්කම බිස්නස් අයිඩියාස් ගැන ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ඒ වගේම මම කියන්න ඕනේ ට්‍රේඩින් පිළිබඳව මට තියරි සහ ප්‍රැක්ටිකල් නොලෙජ් එකක් තියෙනවා. මොකද මම සෑහෙන කාලයක් තිස්සේ ඉඳන් මම ට්‍රේඩින් කරනවා. ඒක මට බිල්ඩ් අප් කරගන්න, ඒ කියන්නේ බිල්ඩ් අප් කරගන්න කාලයක් ගියා. ඒක නිසා මට හොඳ නොලෙජ් එකක් තියෙනවා ට්‍රේඩින් පිළිබඳව. අපි අද කතා කරන්නේ ක්‍රිප්ටෝකරන්සි වලට අදාළව, එහෙම නැත්නම් ට්‍රේඩින් වලට අදාළව බයි ට්‍රෙන්ඩ් එකක් ගන්න. එහෙම නැත්නම් රිවර්සල් පැටර්න් එකක් අඳුනගන්න. මේක ක්‍රිප්ටෝකරන්සි ඒ ට්‍රේඩින් ගැන කිසිම නොලෙජ් එකක් නැති කෙනෙක්ට වුණත් මේක ඉගෙන ගන්න පුළුවන්. මේක හරියට ස්පෙෂලායිස් කරොත් ඔයාලට ලොකු ගේන් එකකට යන්න පුළුවන් ඔයාගේ ජර්නි එකේ. මොකද්ද අපි ඉගෙන ගන්නේ? අද අපි ඉගෙන ගන්නේ 3 white soldier pattern. මේ 3 white soldier pattern එක ගැන ඉගෙන ගන්න කලින් අපි බේසික් ඉගෙනගෙන ඉමු. මෙතන පෙන්නලා තියෙනවා කැනල් ස්ටික් වර්ග දෙකක්. මේ කැනල් ස්ටික් වර්ග ගත්තහම වම් අත පැත්තෙන් තියෙනවා බුලිෂ් කැනල් ස්ටික්. එහෙම නැත්නම් කොළ පාටින් පෙන්නලා තියෙනවා කැනල් ස්ටික් එක. ඒ වගේම දකුණු අත පැත්තෙන් පෙන්නනවා බෙයාරිෂ් කැනල් ස්ටික් එක. මුලින්ම අපි බුලිෂ් කැනල් ස්ටික් එක කියන්නේ මොකක්ද කියලා අඳුනගෙන ඉමු. මේ කොළ පාටින් පෙන්නන කැනල් ස්ටික් එකේ මේකෙන් පෙන්වන්නේ මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකක යනවනම්, ඒ කියන්නේ මාකට් එක ඉහළට යනවනම් පෙන්වන්නේ මේ කොළ පාටින් පෙන්වන කැනල් ස්ටික් එකේ. මේ කැනල් ස්ටික් එක දෙපැත්තෙන් පෙන්වලා තියෙනවා, උඩින් සහ පල්ලෙහෙන් පෙන්වලා තියෙනවා හයි ඇන්ඩ් ලෝ කියලා ඉරි දෙකක්. තව විදියකින් කිව්වොත් වික් එකක් කියලා කියනවා. මේකෙන් පෙන්වන්නේ හයි ඇන්ඩ් ලෝ එකෙන් පෙන්වන්නේ මේ කැනල් ස්ටික් එක අතර තියෙන ෆයිට් එක. ඒ කියන්නේ ඉහළ කැනල් ස්ටික් එකේ වික් එකෙන් පෙන්වන්නේ බෙයාරිෂ් ලගෙන් පෙන්වන ෆයිට් එක වගේම පහළ වික් එකෙන් පෙන්වන්නේ බුලිෂ් ලගෙන් පෙන්වන ෆයිට් එක. මේ රතු පාට කැනල් ස්ටික් එකකින් කියන්නේ බෙයාරිෂ් කැනල් ස්ටික් එකක් කියලා. ඒ කියන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එකක් යන කැනල් ස්ටික් එකක් කියලා. එතකොට මේකෙත් තියෙනවා ඉහළින් සහ පහළින් වික් එකක්. එහෙම නැත්නම් ඉරි කෑලි දෙකක්. මේකෙන් කියන්නේ ඉහළ වික් එකකින් කියන්නේ බෙයාරිෂ් ලගේ තියෙන ෆයිට් එක. ඒ වගේම පහළ වික් එකකින් කියන්නේ බුලිෂ් ලගේ තියෙන ෆයිට් එක. ඒ වගේම මෙතන තියෙන්නේ මෙතන මේ බොක්ස් එක පටන් ගන්න තැනින් කියවෙන්නේ මේ කැනල් ස්ටික් එකේ ඕපන් එක. ඒ වගේම මේ යට කෑල්ලෙන් කියවෙන්නේ මේ කැනල් එකේ ක්ලෝස් එක. අපි දැන් මාකට් එකට ගිහිල්ලා බලමු කැනල් ස්ටික් හැසිරෙන විදිය කොහොමද කියලා. මේ ඔයගොල්ලන්ට පෙන්වන්නේ 1 minute time frame එකේ Bitcoin එක හැසිරෙන විදිය. මේකෙදි ඔයාලට පේනවා Bitcoin එක මේ වෙලාවේ කොයි විදියටද consolidate වෙන්නේ, ඒ වගේම candle stick එක හැසිරෙන්නේ කොහොමද කියලා. ඔයාලට පේනවා දැන් මේ candle stick එක මේ වෙලාවේ හැසිරෙන්නේ කොහොමද කියලා. අපි දැන් යමු අද අපේ ලෙසන් එකේ 3 white soldier කියන එක ඉගෙන ගන්න. අපි මේ වෙනකම් බේසික් ඉගෙන ගත්තා. කැනල් ස්ටික් එකක් කියන්නේ මොකද්ද, කැනල් ස්ටික් එකක් හැසිරෙන ආකාරය කොහොමද කියලා අපි ඉගෙන ගත්තා. මේ තියෙන්නේ 3 white soldier එකේ පැටර්න් එක. 3 white soldier එකක් අඳුනගන්නේ කොහොමද? 3 white soldier එකක් අඳුනගන්නේ සාමාන්‍යයෙන් මාකට් එක කොන්සොලිඩේට් වෙවි පල්ලෙහාට එන ගමන් යම් කිසි සපෝට් එකකදී මාකට් එක චේන්ජ් වෙන අවස්ථාවේදී මෙන්න මේ ආකාරයේ මේ බොක්ස් එකේ තියෙන ආකාරයට කැනල් ස්ටික් 3ක් කොළ පාට එක ළඟ මෙන්න මේ විදියට හැසිරෙනවා නම්, හැදෙනවා නම් මෙතනට කියනවා 3 white soldier කියලා. මෙන්න මේ අවස්ථාවේදී අපි තීරණය කරනවා මාකට් එක අප් වෙනවා කියලා. අපි දැන් යම් මාකට් එකේ 3 white soldier, ඒ කියන්නේ මෙන්න මේ පැටර්න් එක තියෙන කැන්ඩල්ස් හොයාගෙන ට්‍රේඩ් කරපු ඒවා ටිකක් හොයන්න.
මේ ඉන්නේ බිට්කොයින් එකේ 1 hour chart එකේ. මේකෙදි මම එන්ටර් වෙච්ච ට්‍රේඩ් දෙකක් පෙන්නන්නම් ඔයාලට. මේ බිට්කොයින් එකේදී ඔයාලට පේනවා මාකට් එක ඉහළ සිට පහළට ඩවුන් ට්‍රෙන්ඩ් එකක් විදියට හැසිරලා තියෙනවා. මේ තියන්නේ ඒක. අපිට පැහැදිලිව පේනවා ඇති. ඊට පස්සේ මම එන්ටර් වෙච්ච 3 white soldier එක මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ 3 white soldier එක. මෙන්න මේක තමයි මම එන්ටර් වුණ 3 white soldier එක. ඒත් එක්කම තව 3 white soldier එකක් එතනම ආයෙමත් හැදිලා තියෙනවා. ඔයාලට පැහැදිලිව පේනවා ඇති. මෙතන සපෝට් එකකුත් තියෙනවා. මේ තියෙන්නේ ඔයාලට පේනවා ඇති පැහැදිලිව සපෝට් එකකුත් තියෙන බව. මම මාකට් එකේ ස්ටොප් ලොස් එක දාලා තියෙනවා යටම වික් එකට. මේ තියෙන යට වික් එක. ඒ වික් එකෙන් පොඩ්ඩක් පල්ලෙහාට වෙන්න මාකට් එකේ ස්ටොප් ලොස් එකට ගිහිල්ලා තියෙනවා. මාකට් එකට එන්ටර් වෙලා තියෙන මේ කැනල් එක ඉවර වෙන තැන ඔයාලට පැහැදිලිව පේනවා ඇති. මේක අප් ට්‍රෙන්ඩ් එකක් වෙවි මාකට් එක උඩට ගිහිල්ලා තියෙනවා. මේ තියෙන්නේ ඒක. මාකට් එක ඩවුන් වුණා. සපෝට් එකක් හම්බුණා. ඒ සපෝට් එකේ 3 white soldier එකක් හම්බුණා. මාකට් එක අප් වෙලා තියෙනවා. මේකෙදි කියන්නම් මේ ට්‍රේඩ් එක ගැන. මේ ට්‍රේඩ් එකේ ප්‍රොෆිට් එක 13.2 එකක්. ඒ වගේම ස්ටොප් ලොස් එක තියලා තින්නේ 1.07. රිස්ක් එක මම මැනේජ් කරලා තියෙනවා. එතකොට මම මේ ට්‍රේඩ් එකට එන්ටර් වෙනකොට ඩොලර් 200කින් එන්ටර් උනේ. මගේ ලෙවරේජ් එක 5%යි තිබ්බේ. ඕගොල්ලොම කැල් කරලා බලන්න මගේ ප්‍රොෆිට් එක කීයද කියලා. ඒ වගේම තව එකක් තියෙනවා. මේ තියෙන්නේ මගේ අනිත් ට්‍රේඩ් එක. මෙතනත් පැහැදිලිව පේනවා 3 white soldier එකක් හැදිලා තියෙනවා. මේ 3 white soldier එකේ වික් එකට පහලින් ස්ටොප් ලොස් එක දාගෙන තියෙනවා. මේකේ වික් එක ඉවර වෙන තැන මම ට්‍රේඩ් එකට එන්ටර් වෙලා තියෙනවා. මාකට් එක කන්සල්ටේට් වෙවි අප් ට්‍රෙන්ඩ් එකකට ගිහිල්ලා තියෙනවා. මේ තියෙන්නේ පැහැදිලිව ඒක. මේකේ ප්‍රොෆිට් එක 5.5ක් තියෙන්නේ. ස්ටොප් ලොස් එක තියලා තියෙන්නේ 1.9ක්. එතකොට මම මේකට මේ ට්‍රේඩ් එකටත් එන්ටර් වුණේ ඩොලර් 200කින්. මගේ ලෙවරේජ් එක මේකටත් තිබ්බේ 5%යි. ඕගොල්ලොම කැල් කරලා බලන්න මගේ ප්‍රොෆිට් එක කීයද කියලා. මේ විදියට ඕගොල්ලෝ 3 white soldier එක මාකට් එකේ හොයාගෙන ස්පෙෂලයිස් වෙන්න. එතකොට ඔයාටත් පුළුවන් මම වගේම ට්‍රේඩ් එකකට එන්ටර් වෙලා රිස්ක් එක මැනේජ් කරලා ඕගොල්ලන්ට පුළුවන් මාකට් එකේ ගේමක් ගහගන්න. ආයෙත් කිව්වොත් ඔයාට මේ 3 white soldier එකේ මොනවාද දැනගන්න ඕනේ. මොනවද ඔයා අයිඩෙන්ටිෆයි කරගෙන ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න ඕනේ කිව්වොත් මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකක් වෙන්න ඕනේ. ඒ ඩවුන් ට්‍රෙන්ඩ් එකේදී සපෝට් එකේදී මෙන්න මේ කොළ පාට අප් ට්‍රෙන්ඩ් එකක් යන කැන්ඩල්ස් තුනක් තියෙන්න ඕනේ. ඒ කැන්ඩල්ස් තුනේ වික් එකේ ඉවර වෙන තැන තමයි ඔයා ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න ඕනේ. ස්ටොප් ලොස් එක අනිවාර්යෙන් ඔයාගේ වික් එකේ යටම කැන්ඩල් එකේ පහළ වික් එකේට ස්ටොප් ලොස් එක තියන්න. මෙතනින් මාකට් එකට එන්ටර් වෙන්න. හැමතිස්සෙම ඔයාගේ කැපිටල් එකෙන් 100ට 10ක් ෆියුචර් ට්‍රේඩ් කරන්න. ඉතුරු 190 ස්පොට් එකේ ඔයා ට්‍රේඩ් කරන්න. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. ලෙවරේජ් එක 100 ඔයා ෆියුචර් එක ගන්න නම් ලෙවරේජ් එක 5ට වැඩියෙන් ගන්න එපා.
පහම ට්‍රයි කරන්න බලන්න උත්සා කරන්න හැමතිස්සම. ඒ බේසික්ස් ගැන හිතලා ඔයා ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න. එතකොට ඔයාට පුළුවන් ලොකු ගේන් එකකට යන්න. ඊට පස්සේ ලොස්ට් එකක් වුණොත් ඒ ලොස්ට් එක වාට මැනේජ් කරගන්න පුළුවන්. මොකද හැමතිස්සම ඔයා රිස්ක් එක මැනේජ් කරලා තියෙන්නේ. ඒ වගේම ඔයාගේ කැපිටල් එක ගැන නිතරම හිතන්න. කැපිටල් එක ග්‍රෝ වෙන ඒ කියන්නේ ට්‍රේඩින් ලයිෆ් එකේ ෂෙයා මාකට් වේවා, ක්‍රිප්ටෝකරන්සි වේවා, ෆොරෙක්ස් වේවා හැමතිස්සම මේක දිනන්න පුළුවන් වෙන්නේ ඔයාගේ කැපිටල් එක මත. කැපිටල් එක ග්‍රෝ කරගන්න බලන්න. ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකන් කට්ටියටම සුබ දවසක්. Thank you.